ඔයා දන්නවද මේ තියෙන මොනවද කියලා? ලංකාවේ ඕනම තැනකින් අපිට මේවා හොයාගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් තවත් එක ලේසි විදිහක් ගැන. අපි ඉතින් මේ ටික හොයාගත්තට පස්සේ ඒ ටික පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ තියෙන වැදගත්ම වැඩේ තමයි මේ ටික සිහින් කැබලි වලට මෙන්න මේ විදිහට වෙන් කරගන්න එක. අපි මේ විදිහට සිහින් කැබලි වලට මේක වෙන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක දැන් අපි බලමු. මල්ලි මේ තියෙන්නේ මේ හීම්බෝවිටියා ශාකය. මේක ලංකාවට විතරක් ආවෙනිච්ච ගහක්. මේ ඖෂධීය ශාකය අද ලෝකයේ ඉතා වැඩි ඉල්ලුමක් සහිතව විශේෂයෙන් පැටි ලීවර් සම්බන්ධයෙන් ඇතිවන රෝග වලට හුඟක් ගුණදායක පානයක් හැටියට මේක සිංහල ආයුර්වේද විද්‍යාවනෝ ගොඩක් කලින් දැනගෙන ලෝකෙ ලොකු මාකට් එකක් හැදෙමින් යනවා මේ හීම්බෝවිටියා ශාකයට. මේක අපි ඩොලර් කරමින් යන තේ වලට කෝපි වලට හුරු වෙච්ච ලෝකෙට අපි හර්බල් ටී එකක් විදිහට තමයි මේ හීම්බෝවිටියා පානය යවන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට දැනගත්ත අපේ ලංකාවෙටම ආවේනික වෙච්ච මෙන්න මේ හීම්බෝවිටියා ෆයිනල් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදිහට මෙන්න මේ විදිහට තමයි එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ. ඉතින් මේක නිකම්ම නිකන් එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ නැහැ. මේක ආසන්න වශයෙන් රුපියල් 5000කටත් වැඩි මුදලකට තමයි එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ. මම අරුණ කරුණාරත්න අභිමානී නිෂ්පාදන ආයතනයේ ආරම්භකයා සහ හිමිකරු හැටියට කටයුතු කරන්නේ මම. මේකේ මොනවා හරි වැඩක් කරන්න පුළුවන් කියද්දී තමයි අපි මේ හීම්බෝවිටියා කොළ වේලන්න පටන් ගත්තේ. මේකත් ගොඩක් අය කරනවා. ඒ කියන්නේ මේ යන්නේ හීම්බෝවිටියා ප්‍රොඩක්ට් එක මේ ප්‍රොඩක්ෂන් එක යන්නේ ඒක. හරි. ඒ කියන්නේ අපි අර කපාගෙන ගේන්න තියෙන්නේ මෙතනද? මෙතනට ඇහැලා මම මේ මෙතන මොකද මේ ප්‍රොසෙස් එක? මේක ඇහැලා තුනී කියලා දාලා තියෙනවා. මොකද මැෂින් වල යන්න පුළුවන් කැපැසිටි වඩා කැපෙනවනේ. ඒකේ. එතකොට මේක මේ තැම්බෙන්නේ නැති වෙන්න නරක වෙන්නේ නැති වෙන්න සුරක්ෂිතව තියෙන ක්‍රමයක් තමයි මේ ට්‍රක් එකේ දාන්නේ. ඔව්. මැෂින් වර්ග 3ක් මෙතන තියෙනවා. හරි. ඒක ඩීහයිඩ්‍රේට් මැෂින් එක. මේක මැෂින් 3ට ක්‍රමවේද 3ක තමයි වේලෙන්නේ. දැන් මේක යටින් හීටර්ස් තියෙනවා. හරි. මේ පැත්තෙන් ෆෑන් එක තියෙනවා. එක්සෝස් එකනේ. ඔව් එක්සෝස් එක මේ රත් වෙලා හුලං ටික මෙහෙම ඇවිල්ලා මෙතනින් පිට කරනවා. ඒ කියන්නේ මේ ටික වේලගෙන මේක ජල වාෂ්ප ටික මෙතනින් පිට කරනවා නේ. ඒතර මේකේ දැන් මේ දාලා තියෙන මොනවද මේ වෙලාවේ? මේකේ දාලා තියෙන හීම්බෝවිටියා. මේක මම ගත්ත මුල්ම මැෂින් එක. අර මං කිව්වේ අර පොඩි මැෂින් එක ඉවරලා කාමරේ වැඩ කරපු මැෂින් එක මේක. මේකෙත් තියන්නේ මේ යට හොට් ප්ලේට්. හරි. ඒක රත් වෙනවා. මේකේ ජල වාෂ්පවත් කරන මෙතනින්. මේක ෆෑන් එක එහා පැත්තෙන්. එකම ක්‍රමවේදේ වෙනස් ආකාරයක්. ඔව්. මේක ඇවිල්ලා වෙනස්ම ක්‍රමයක්. හරි. මේක මල්ලේ තියෙන විශේෂත්වය තමයි මේකේ එහා පැත්තේ දරලිපක් තියෙනවා. දරලිපේ රස්නේ මෙහෙට වැඩි වෙනකොට කරන්ට් එක අඩු කරගන්නවා. හරි. කරන්ට් එක දෙකෙන් හයි බීට්. ඒක ටෙම්පරේචර් එක මැනේජ් කර යනවා. දර රස්නේ මෙහෙට එනකොට දරින් විතරක් දුවන්න පුළුවන්ද? දරින් විතරකුත් බෑ කරන්ට් එකෙන් විතරකුත් බෑ. එතකොට මේ මැෂින් තුනට අමතරව මේකින් වේල ගන්න ටික අපි අතන තියෙනවා මේ කොටන මැෂින්. හරිනේ. අපි ඒකත් බලන්න යන්න. යන්න ඒක බලමු. දැන් මේ මැෂින් එකේ තමයි කොටන්නේ. මේ වගේ දෙකක් තියෙනවා. මේ දෙකේ තමයි අපි කොටන්නේ. මේ තියෙන්නේ මේ අපි කොටලා මේ දැන්ට මේක අපි කොටලා පෙනේර කරනවා. මේ මොනවද තියෙන්නේ? මේ තෙබු. තෙබුනේ. ඔව්. මේ තියෙන්නේ මේ බාන පාටින් පොඩ්ඩක් මේ මම නිකන් මේ තෙබු වේලපුවේ පවුඩර් එක. පවුඩර් එකනේ. මේ වගේ සිප් බෑග් එක අරගෙන මේකට අර ද්‍රව්‍ය ටික දාලා මේ මැෂින් එකේ සීල් කරලා තමයි අපි යවන්නේ. මොකද මම පළවෙනි කාරණේ කියනවා පැකේජින් කියන එක මේ නිෂ්පාදනයේදී හරි විශේෂයි. ඒකට මැටීරියල් එක පවා අපි හරියට ගන්න ඕනේ. එහෙම නැත්නම් නරක වෙනවා. මතක තියාගන්න අවුරුද්දක්ද මාස 6ක්ද මාසයක්ද කියලා තීරණය කරන්නේ නිෂ්පාදනය රැක ගැනීම. ඒක අනිවාර්යයෙන්ම පැකේජ් එක මතම තමයි. ඒ නිසා මේකේ අපි සිප් වෙනවා. ඒක ෂුවර්. හැබැයි ඒක අපි තව ෂුවර් කරනවා. සීල් කරලා. දැන් මේ හීම්බෝවිටියා එකක් බොනකොට මේකේ මොනවද තියෙන ಗುಣ කියලා දැනගන්න එපා. ඔව්. ඒ නිසා මම මුලින්ම හදන නිර්මාණය කරන මගේ කවරේ පිටිපස්සේ මේකේ ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ටික ආයුර්වේද සංග්‍රහයෙන් උපුටගෙන ගහුවා මෙතනට දැම්මා බෙනිෆිට් ටික. දාලා මේ වගේ ලස්සන ඇසුරුමක. ඔව්. මම මේ හීම්බෝවිටියා පවුඩර් එක පැක් කරා. හැබැයි මේක මම හදන්නේ ඖෂධයක් හැටියට නෙවෙයි. ඒක බොහොම පැහැදිලි. මේක හීම්බෝවිටියා තේ පානේ. දෙවෙද්දී මම විතරක් නෙවෙයි ලංකා නිෂ්පාදක ගණනාවක් මේ වැඩේ කරනවා. හැබැයි අපි මිනිස්සුන්ට ගත හැකි මිලකට මේ පැකට් 1 ග්‍රෑම් 100 ලංකාවේ ඔන්ලයින් වෙළඳපොලේ සහ යම් වෙළඳපොළ නිකුත් කරමින් ඉන්නවා. ඒක බයර් කෙනෙක් එක්ක කතා කරලා අපි විදේශ වෙළඳපොළට මේ හීම්බෝවිටියා හඳුනලා දුන්නා. දැන් ඒක තමයි අර මම ඔබතුමා මම යනකොට පෙන්නන්නම් මේ අපි දැන් යන ඕඩරේ විදේශ ඕඩරයක්. එතකොට එක්ස්පෝර්ට් මාකට් එකට ගියාම මේක මේ පාඩු වෙන්නේ අපිට. එක්ස්පෝර්ට් මාකට් එකට මේ කිලෝ එකක් අපි අර වගේ රුපියල් 5000 ඇත්තම කිව්වොත් 5000 24000 යනවා වියදමුත් එක්ක තමයි සම්පූර්ණ යන්නේ. ඔව් ගොඩක් වියදම් දරන්න වෙනවා. වැලියු ඇඩ් එකත් එක්ක තමයි ඒක තීරණය. වැලියු ඇඩ් එකත් එක්ක තමයි තීරණය. එතකොට මේක හොඳ මිලකට දෙන්න පුළුවන්. අයි මේ අපේ රටේ විතරනේ මේක හැදෙන්නේ. ඒ නිසා මේක පවුඩර් කරලා තේ පානයක් විදිහට කෝපි වලට තේ වලට විකල්පයක් ලෙස හර්බල් ටී එකක් විදිහට අපිට මේක හොඳට යූස් කරන්න පුළුවන්. ඒක තමයි අපි ජාත්‍යන්තරයට ගෙනිච්චේ. ඒ ගෙනිච්ච නිසා තමයි මේක අපිට ඩොලර් හොයන්න
මේ ලොකු සහයක් වෙලා තියෙන හිම්බෝවිදිය. නිරෝගී ජීවිතයකට අදම ඔබත් පියනගන්න. දැන්ම 0766 370 917 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.